hello guys. අද උත්සවය බලන්න. උත්සවය කියන්නේ කෝවිලේ උත්සවේ. ට්‍රින්කෝ ආපු කට්ටිය හැමෝම වගේ දන්නවා. ට්‍රින්කෝ නුවර පාරේ ට්‍රින්කෝ වලට ඇතුල් වෙද්දිම පාලමක් එක්ක කෝවිලක් තියෙනවා. ඒ කෝවිලේ උත්සවය තමයි අද තියෙන්නේ. අවුරුද්දට එකපාරයි තියෙන්නේ. ඒක සාමාන්‍ය ලොකුවටම තියෙනවා. ගිනි බාගනවා, කටු ගන්නවා. ඒ ඔක්කොම වීඩියෝ එකෙන් ඉස්සරහදී බලමු. එහෙනම් සෙට් වෙලා ඉන්න. මම මුලදී කිව්වා වගේම මේ කෝවිල හැමෝම දන්න කෝවිලක්. ට්‍රින්කෝ යන එන කට්ටිය ඇත්තටම මේ කෝවිලේට පඳුරු දාලා තමයි ට්‍රින්කෝ වලට ඇතුල් වෙන්නේ. ඒ වගේම තමයි ට්‍රින්කෝ වලින් එළියට යද්දී මේ කෝවිලේට පඳුරක් දාලාම තමයි යන්නේ. මම මේ කියන්නේ ප්‍රධාන පාර ට්‍රින්කෝ නුවර පාර කින්නියාරා එන පාර නෙවෙයි. ඇත්තටම මේ කෝවිලේ නම පාලම්පටාර කෝවිල. මේ කෝවිල ළඟ තියෙන පාලමට කියන්නේ පාලම්පටාර කෝවිල. ඒ පාලමුණින් තමයි හැමෝම ට්‍රින්කෝ වලට යන්නේ. මේ තියෙන කටුගහන් යන එක ඇත්තටම දෙවියන්ට බාර වෙච්ච කට්ටිය තමයි මේ කටුගහගෙන යන්නේ. ඒත් එක්කම මේ ඉන්න අය පේ වෙලා තමයි මේක කරන්නේ. පේ වෙන කියන එක නම් මම හරියටම දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. ඒ වුණාට විශේෂ දේවල් ටිකකින් පස්සේ තමයි මේ කට්ටිය මේ වහන්නේ. කටු ඇත්තටම අපි අද්දි ගිනි පාගලා ඉවරයි. මේ තියෙන ගිනි පාගමු තැන. වටපිට බැලුවට පස්සේ මාරම සෙනගක් හිටියේ. ඒ සෙනග අතර හින්දු ආගම අදහන කට්ටිය විතරක් නෙවෙයි, බෞද්ධය කියන්නේ අපි වගේ කට්ටියත්, මුස්ලිම් ආගම අදහන කට්ටියත් හිටියා. ඒක මෙතනදී විශේෂ කරුණක් වෙනවා. අපි ඊගාවට ගියේ පොල් ගෙඩියක් ගන්න. පොල් ගෙඩියක් අරගෙන පොල් ගෙඩියක් ඇත්තටම ගහන්න තමයි ගත්තේ. මම දන්නේ ඇත්තටම ඔය කට්ටිය මොනවා හිතයිද කියලා. රුපියල් 200ක් දීලා පොල් ගෙඩියක් කරන් ඉස්සරහ ගහලා එන එක
මොනතරම් සාර්ථකද කියලා ඒ වුණාට මේ ලෝකේ පේන දේට වඩා යම් කිසි දෙයක් තියෙනවා. මතු පිටින් පේන දේට වඩා සමහරක් දේවල් අපිට හිතා ගන්න බැරි දේවල් තියෙනවා. ඇත්තට මේ පොල් ගිනි මට ගහන්න ඕන වුණේ කාටවත් නරකක් වෙන්න නෙවෙයි. මගේ අම්මගේ අප්පච්චිගේ තියෙන අසනීප දුරු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඒකෙන් මගේ හිතට චුට්ටි හරි සතුටක් ලැබෙයි කියලා තමයි පොල් ගෙඩිය ගැහුවේ. අපි ඇත්තටම අනිත් ආගම් අභියෝගයට ලක් නොකර ඒවට ගරු කරන්න ඕන. මොකද ඒ ආගම් නිසා සමහරක් ජීවත් වෙන්න පුළුවන්. අවසාන වෙනකම් වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. වීඩියෝ එක ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.